ආයුබෝවන් ජ්‍යොතිෂ්‍ය හෝරාව නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අප සැමගේ ජීවිතවල සතුට මෙන්ම දුක, බාධාවන් පැමිණීම සාමාන්‍ය දෙයක්. නමුත් ජ්‍යොතිෂ්‍ය විද්‍යාවට අනුව ඔබේ ලග්නය අනුව ඔබට වඩාත්ම බලපෑම් එල්ලවන අභියෝගාත්මක කාල සීමාවන් මොනවාදැයි ඔබ දන්නවාද? විශේෂයෙන්ම ඔබේ ජීවිතයේ එක්තරා නිශ්චිත වයස් සීමාවකදී ඔබ ඊටාම කල්පනාකාරී විය යුතුයි. එම විශේෂ වයස් සීමාව සහින් මිදෙන ආකාරය ගැන මම වීඩියෝවේ මැද හරියේදී ඊටාම වැදගත් කරුණක් හෙළි කරනවා. ඒ නිසා වීඩියෝව අවසානය දක්වාම රැඳී සිටින්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ජ්‍යොතිෂයේදී අපල උපද්‍රව ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ග්‍රහමාරු සහ ඒ ලග්නවලට අදාළ අසුබ දෘෂ්ටීන්. මේෂ, සිංහ සහ ධනු වැනි ගිනි රාශිවලට සාමාන්‍යයෙන් වයස අවුරුදු 28ත් 32ත් අතර කාලය ඊටාම තීරණාත්මකයි. මේ කාලය තුල රැකියා ගැටලු හෝ හදිසි තීරණ නිසා සිදුවන පාඩු පෙන්눔 කරනවා. වෘෂභ, කන්‍යා සහ මකර වැනි පෘථිවි රාශිවලට වයස අවුරුදු 36 සහ 44 යන වයස් සීමාවන් වලදී දේපල හෝ පෞල් ජීවිතය සම්බන්ධ අභියෝග මතුවන්නට පුළුවන්. දැන් මම වීඩියෝවේ මුලින්ම කිව්වා වගේ සෑම ලග්න හිමියෙකුටම පොදුවේ බලපාන එම විශේෂ කරුණ ගැන අවධානය යොමු කරමු. ජ්‍යොතිෂ්‍ය විද්‍යාවට අනුව ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයේ වයස අවුරුදු 18, 36, 54 සහ 72 යන වයස් සීමාවන් රාහු කාල චක්‍රයට හසුවන කාල සීමාවන් ලෙස සැලකෙනවා. මේ කාලය තුල ඔබ ගන්නා වැරදි තීරණ මුළු ජීවිතයටම බලපාන්න පුළුවන්. ඒ නිසා මේ වයස් සීමාවල පසුවන ඔබ ඕනෑම දෙයකදී දෙවරක් සිතන්න. මිථුන, තුලා සහ කුම්භ වැනි වායු රාශිවලට වයස අවුරුදු 24 සහ 42 යන කාල සීමාවන් මානසික පීඩනය වැඩි කරන කාලයන් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ආදර සම්බන්ධතා සහ මිතුදම් නිසා මේ කාලයේදී බාධා ඇතිවීමේ අවදානමක් පවතිනවා. කටක, වෘශ්චික සහ මීන වැනි ආපෝ රාශිවලට වයස අවුරුදු 22 සහ 48 යන කාල සීමාවන් සෞඛ්‍ය සහ හදිසි අනතුරු පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයන් වෙනවා. මෙවැනි අපල සහ බාධා පැමිණෙන්නේ අපගේ පෙර කර්ම ශක්තියින් අනුවයි. නමුත් දිනපතා ආගමික වතාවත්වල නිරත වීම, සතුන්ට ආහාර සහ ජලය ලබා දීම වැනි පුණ්‍ය කටයුතු මගින් මේ ග්‍රහ අපලවල තීව්‍රතාවය අඩු කරගන්නට ඔබට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම සෙනසුරු අපල පවතින අය විෂ්ණුදේව මණ්ඩලයේ ආශිර්වාදය ලබා ගැනීම ඊටාම සුබයි. ඔබේ ජීවිතයේ ඉදිරි කාලය සාර්ථක කරගන්නට මේ කරුණු උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරනවා. මේ වගේ වටිනා ජ්‍යොතිෂ්‍ය තොරතුරු දිනපතා දැනගන්න අපි ජ්‍යොතිෂ්‍ය හෝරාව නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනයත් ක්ලික් කරලා තියාගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.